Hello everyone, welcome back to my YouTube channel. අන්‍යං! අද මං ඔයාලත් එක්ක කතා කරන්නේ KIIP level 2 16 වෙනි grammar part එක. ඔයා මගේ වීඩියෝ එක මුලින්ම දැක්කේ අද නම් මේ තියෙන්නේ මගේ YouTube channel එක. මෙතනින් playlist කියන එක click කරලා Korean grammar KIIP level 2 කියන එකට ගිහිල්ලා පළවෙනි grammar එකේ ඉඳන් බලන්න පුළුවන්. හරි, අපි යමු වීඩියෝ එකට. අද මං ඔයාලත් එක්ක කතා කරන මේ නන් කියන ග්‍රැමර් එක යෙදෙන්නේ තොංසා. එහෙම නැත්නම් ක්‍රියාපදත් එක්ක. යම් ක්‍රියාවක් වර්තමාන කාලයේ කරමින් පවතින බව ප්‍රකාශ කිරීමට මේක අපි භාවිතා කරනවා. පසුපසින් යෙදෙන නාමපදය වෙනස් කරමින් පෙර ඇති ක්‍රියාපදයේ අගට මේක අපි එකතු කරනවා. එහෙම නැත්නම් පුද්ගලයෙක් හෝ යම් දෙයක් විස්තර කිරීමටත් අපිට මේ ග්‍රැමර් එක භාවිතා කරන්න පුළුවන්. සරලවම කියනව නම් අපට මේ මොහොතේ ළමයෙක් කෑම කමින් ඉන්නවා කියලා පේනව නම් අපට ඒකට මේ නන් කියන ග්‍රැමර් එක යොදා ගන්න පුළුවන්. එතකොට කෑම කමින් ඉන්න ළමයා, කෑම කන ළමයා කියන වගේ අදහසක් තමයි එතන එන්නේ. එතකොට ළමයා කියන වචනයට කලින් ක්‍රියාපදයක් යෙදිලා තියෙනවා. අන්නේ ක්‍රියාපදයකට තමයි මේ නන් කියන ග්‍රැමර් එක යෙදෙන්නේ. එතකොට මං ඔයාලට කිව්වා වගේ ළමයා කියන පුද්ගලයා විස්තර කරන්න මේ ග්‍රැමර් එක යෙදිලා තියෙනවා. මොකද අපි ළමයා කියන එක මොන ළමයාද කියලා අහුවොත් දැන් අර කන ළමයා, කමින් ඉන්න ළමයා. එතකොට ඒ පුද්ගලයා අපි හඳුන්වා දෙන්න තමයි මේ ග්‍රැමර් එක භාවිතා කරලා තියෙන්නේ. ඒ වගේම කමින් ඉන්න ළමයා. මේ දැන් කරමින් පවතින වර්තමානයේ එයා කරමින් ඉන්නවා. නාමපදය තමයි ළමයා. ළමයා කියන එක වෙනස් කරනවා ක්‍රියාපදයේ අගට මේක එකතු කරලා කන ළමයා විදියට. එතකොට ක්‍රියාපදයේ අගට තමයි එකතු කරන්නේ මේ ග්‍රැමර් එක. හරි, දැන් ඔයාලට මේක තේරෙනවා ඇති. දැන් අපි එක්සැම්පල් වලට ගිහිල්ලා බලමු. මේක හරිම ලේසි. මොකද පච්චිම් තිබුණත්, සරයක් වුණත් ඕනම අවස්ථාවක මේ දා කපලා ඉවත් කරලා නන් කියන එක එකතු කරන්න තමයි තියෙන්නේ. ඉතින් පළවෙනි එක මොක්තා, ඒ කියන්නේ කනවා. ඉතින් මේකේ දා කපලා ඉවත් කරලා නන් කියන එක එකතු කරනවා. එතකොට මොග්නන්. ඒ කියන්නේ කමින්, කන, ඒ වගේ අදහසක් තමයි මෙතන එන්නේ. දෙවැනි එක සාදා, ඒ කියන්නේ මිලදී ගන්නවා. මේකෙත් දා කපලා ඉවත් කරලා නන් එකතු කරලා තියෙනවා. එතකොට සන මිලදී ගනිමින්. එතකොට අපිට උදාහරණයක් විදියට දැන් අර මිලදී ගනිමින් ඉන්න මිනිසා. ඒ වගේ අදහසක් තමයි මෙතන එන්නේ. ඊට පස්සේ හදා කියන්නේ කරනවා. එතකොට මේකෙත් දා කපලා ඉවත් කරලා නන් එකතු කරලා තියෙනවා. එතකොට හනන්, ඒ කියන්නේ කරමින්, කරන, යම් ක්‍රියාවක් කරන පුද්ගලයා, යම් ක්‍රියාවක් කරමින් ඉන්න පුද්ගලයා කියලා අපිට යොදන්න පුළුවන්. අවසාන එක්සැම්පල් එක චොවා හදා, ඒ කියන්නේ කැමති. ඒකෙත් දා කපලා ඉවත් කරලා නන් කියන එක එකතු කරාම චොවා හනන් බවට පත් වෙනවා. එතකොට ඒක කැමති කියන වගේ අදහසක් තමයි එන්නේ. එතකොට උදාහරණයක් විදියට අපිට කැමති ආහාරය, කැමති ඇඳුම ඒක කියන්න මේ වචනේ භාවිතා කරන්න පුළුවන්. එතකොට මෙතනදී යම් දෙයක් විස්තර කරන්න. ඒ කියන්නේ ආහාරය මොන ආහාරයද, කැමති ආහාරය. ඇඳුම මොන ඇඳුමද, කැමති ඇඳුම. එතකොට යම් දේ විස්තර කරන්න තමයි මෙතන ඒ ග්‍රැමර් එක යෙදිලා තියෙන්නේ. හරි, මම හිතනවා ඔයාලට මේක පැහැදිලි ඇති කියලා. දැන් අපි මේවා වාක්‍ය වලට යෙදෙන්නේ කොහොමද කියලා බලන්න යමු. වා, සික්තන් අපේ චුල්සෝසෝ කිදරිනෙන් සරම් දැරි මන්නේයෝ. වා, සිත්තම ඉස්සරහා පොලිමේ හිටගෙන රැඳී සිටින, ඒ කියන්නේ බලාගෙන ඉන්න මිනිසුන් ගොඩයි කියලා කියනවා. නේ යූමියොන් හන් සික්තන් ඉයෝසෝ හංසං සොන්නිම්දරි මන්නායෝ. ඔව්, ප්‍රසිද්ධ සිත්තමක් නිසා නිතරම පාරිභෝගිකයන් ගොඩක් ඉන්නවයි කියලා මෙතන කියන්නේ. එතකොට කිදාරිනන් කියන එක හැදිලා තියෙන්නේ කිදාරිදා කියන්නේ බලාගෙන සිටිනවා, රැඳී ඉන්නවා කියන වගේ අදහසක්. එතකොට ඒකේ දා කපලා ඉවත් කරලා නන් කියන එක එකතු කරාම කිදාරිනන් බවට පත් වෙනවා. එතකොට බලාගෙන සිටින, රැඳී සිටින කියන වගේ අදහසක් එන්නේ. එතකොට මෙතන නාමපදය වෙලා තියෙන්නේ මිනිසුන් කියන සරම්දරි කියන එක. එතකොට කිදාරිනන් සරම්දරි බලාගෙන සිටින මිනිසුන් කියලා තමයි මෙතන අදහස එන්නේ. එතකොට මිනිසුන් කියන එක්කෙනා හඳුන්වා දෙන්න මොන මිනිසුන්ද කියලා අපි ඇහුවොත් කිදාරිනන් සරම්.
එතකොට බලාගෙන සිටින මිනිසුන් කියන අදහස් තමයි මෙතන එන්නේ. ඊළඟ එක්සාම්පල් එක ඔතොන් අම්ශිකල් චුවාහයෝ මොන ආහාරයටද කැමති කියලා අහන්නේ. චෙගා චොවාහනන් අම්ශිකන් පුල්ගොගියයෝ. එතකොට චොවාහනන් කියන එක හැදිලා තියෙන්නේ චොවාහදා කියන එකේ දා කපලා ඉවත් කරලා නන් කියන එක එකතු කරලා. එතකොට චුවාහනන් අම්ශිකන් කියන එක හැදිලා තියෙන්නේ අම්ශික් කියන එකෙන් අපි මොන ආහාරයද කියලා ඇහුවොත් කැමති ආහාරය. පසුපසින් යෙදෙන නාමපදය තමයි එතකොට ආහාර. එතකොට ඒක වෙනස් කරන්න ඊට ඉදිරියෙන් මේ නන් කියන ග්‍රැමර් එක යෙදිලා තියෙනවා කියලා ඔයාලට මම අර පැහැදිලි කිරීමේදී කිව්වා වගේ පේනවා ඇති මෙතන. ඊළඟ එක චොගි කන්සොරිරෝ උන්නන් සරමන් නුගුයයෝ. අතන විශාල ශබ්දයකින් hina වෙන මිනිහා කවුද කියලා අහන්නේ. උන්නන් කියන එක හැදිලා තියෙන්නේ ඔත්තා කියන එකේ දා කපලා ඉවත් කරලා නන් කියන එක එකතු කිරීම මගින්. එතකොට මේකේ තේරම විදියට hina වෙමින් සිටින මිනිසා hina වෙන මිනිසා කියන අදහස් ගන්න පුළුවන්. අවසාන එක චෙකා සනන් ගොසන් ඉන්චොන් යයෝ. මම ජීවත් වෙන ස්ථානය ඉන්චොන් කියලා කියන්නේ. සනන් කියන එක හැදිලා තියෙන්නේ සල්දා කියන්නේ ජීවත් වෙනවා. ඒකේ දා කපලා ඉවත් කරලා නන් එකතු කරලා සනන් බවට පත් වෙලා තියෙනවා. සනන් ගොසන්. ඒ කියන්නේ ජීවත් වෙන ස්ථානය. දැනට ජීවත් වෙමින් සිටින ස්ථානය කියන අදහස් මේකට ගන්න පුළුවන්. එතකොට මම ඔයාලට එක කලින් ග්‍රැමර් කතා කරද්දී අවිධිමත් ක්‍රමය කියලා දීලා තියෙනවා. ඒ වගේ මෙතන පච්චිම් එකක් තිබුණත් නැතත් අපි නන් කියන එක එකතු කරාට ඒ පච්චිම් එක අල් ලයන්න වුණොත් මෙන්න මේ ලයන්න කැපිලා ගින් තමයි නන් කියන එක එකතු වෙන්නේ. ඒක නිසා තමයි මෙතන සල්දා කියන එකේ අල් ලයන්න කැපිලා ගිහින් නන් එකතු වෙලා තියෙන්නේ. ඒකට තව එක්සාම්පල් එකක් මෙතන යට තියෙනවා. මන්දල්තා මේ බොක්ස් එකේ යටම තියෙන්නේ මන්දල්තා කියන්නේ හදනවා. ඉතින් මේකෙත් දා කපලා ඉවත් කරාම තියෙන්නේ අල් අයන්න තමයි පච්චිම් එකක් විදිහට. වෙන පච්චිම් එකක් තිබුණා නම් අපි ඒත් නන් එකතු කරනවා. හැබැයි ඒක අල් අයන්න වුණොත් අපි ඒක කපලා තමයි නන් එකතු කරන්නේ. ඉතින් ඒක විශේෂයෙන් මතක තියාගන්න ඕන. ඉතින් අපි අද ග්‍රැමර් එක කතා කරලා ඉවරයි. අපි ඊළඟ දවසේ තවත් අලුත් ග්‍රැමර් කොටසකින් හමු වෙමු. ඔයාගේ වටිනා කමෙන්ට් එකත් පහලින් ටයිප් කරගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. වීඩියෝ එකක් දාපු ගමන් දැනගන්න පහළ තියෙන bell icon එකත් click කරන්න. ඉතින් ගිහින් එන්නම්.